ආයිබෝවන් මගේ යාළුවෝ ඔක්කොටම. ඔන්න මම කලින් වීඩියෝ එකෙන් කිව්වා මගේ ගෙදරින් පිටත තියෙන මගේ දර කුස්සිය ඔන්න අද අපි අස් කරගන්නයි යන්නේ කියලා. ඉතින් අපි දැන් ඔන්න මේ පටන්ගෙන තියෙන්නේ මගේ දර කුස්සිය අස් කරගන්න වැඩේට. බලන්නකෝ මේ තියෙන මේ බලන්න මේ වැඩ කරන මේ බල්බ්, හට්ටි මුට්ටි, එතකොට මේ අයිස්ක්‍රීම් කප්, එතකොට මෙන්න මේ සැමන් ටින්, ප්ලාස්ටික් බෝතල්, එතකොට මේ තියෙන්නේ මගේ මහත්තයා එදිනෙදා ගෙදර වැඩවලට ගන්න පොඩි පොඩි වැඩවලට පාවිච්චි කරන කීයත, නියන්, මීටි, ඒ වගේ පොඩි පොඩි දේවල්. මෙන්න මේ ඔක්කොම ගොඩ ගහලා තිබුණේ යාළුවනේ මෙන්න මේ කොන්ක්‍රීට් ලෑල්ල උඩ. බලන්නකෝ අපිට අනවශ්‍ය කොච්චරනම් දේවල් මේක උඩ ගොඩ ගහලා තිබිලාද කියලා. ඉතින් මම මුලින්ම කරේ මේ කොන්ක්‍රීට් ලෑල්ල අස් කරලා අතු ගාලා ඒක උඩ පිරිසිදු කරගත් එක. ඉතින් මේ ඔක්කොම අපිට අවශ්‍ය දේවල්ද? නෑ නේද යාළුවනේ? මේ ඔක්කොම ලස්සනට අස් කරගෙන ලස්සන පුංචි දර කුස්සියක් හදාගන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. මේ බලන්නකෝ මේ තියෙන්නේ මගේ දර ලිප. මේක නම් දැන් ගොඩක් දවසකින් පාවිච්චියට අරගත්තේ නෑ. එතනත් මං අද ලස්සනට හදාගන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් මගේ දර කුස්සිය ලස්සනට හදාගෙන පිළිවෙලට සකස් කරගෙන ගත්ත අලුත්ම වීඩියෝ එකකින් මං ඉක්මනටම ඔයාලා ළඟට එන්නම්. එතකන් රැඳී ඉන්න මාත් එක්කම